ගොඩක් ආදරෙන් ඔයාව මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔයාගේ ගෙදර ටයිල් පොළව අපිරිසිදු වෙලාද තියෙන්නේ. මොන දේ කරත් ටයිල් එකේ අර කලින් තිබ්බ අලුත් පෙනුම දීප්තිය ගන්න බැරිද? ගොඩක් අය මේකට කරන්නේ විවිධ මෙලාදික නිෂ්පාදන ගෙනල්ලා කෙමිකල්ස් ಜಾති ගෙනල්ලා පොළව පිරිසිදු කරන එක. නමුත් ඉතින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අපිට අන්තිමට ගන්න බැරි වෙනවා. ඉතින් මෙන්න මේ වගේ කණ්ණාඩියකින් බලනවා වගේ පෙනුමට ෂයිනි එකට ඔයාටත් ඔයාගේ පොළව පිරිසිදු කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් අපි එහෙනම් ඉක්මනටම යමු වීඩියෝ එකට කොහොමද මම මේ වැඩේ කරගන්නේ කියලා බලන්න. අදත් ඉතින් වෙනද වගේම මම මේ වැඩේට පොඩි මිශ්‍රණයක් හදා ගන්නවා. ඒකට මුලින්ම මම එකතු කරගනවා මේ බෝල් එකට බේකින් සෝඩා. බේකින් සෝඩා මම මෙතන ග්‍රෑම් 25ක් වගේ එකතු කරනවා. ඉතින් ඔයාගේ සාලේ විතරක් නෙමෙයි කාමර කුස්සිය එහෙමත් පිරිසිදු කරගන්න නම් ටිකක් වැඩිපුර මේ මිශ්‍රණය හදාගන්න. ඉතින් බේකින් සෝඩා ටික මේ විදිහට එකතු කරගත්තට පස්සේ මම ඊළඟට එකතු කරන්නේ වයිට් විනෙගර්. වයිට් විනෙගර් ගැන ගොඩක් අය මගෙන් අහලා තිනවා මොනවාද මේ කියලා. මේක සාමාන්‍යයෙන් සුදු විනාකිරි කියලා තමයි අපි කියන්නේ. ඉතින් ඔයාට මේක ඕනම සුපර් මාකට් එකකින් ගන්න පුළුවන්. සුදු විනාකිරි කියලා ඉල්ලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් වයිට් විනෙගර් කියන්නේ ඉතාමත්ම හොඳ පිරිසිදු කාරකයක්. තද පැල්ලම් හරිම ලේසියෙන් ඉවත් කරන්න පුළුවන්. ඉතින් ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට මම එකතු කරගන්නවා liquid dish wash. වට ගෙදර තියෙන ඕනම වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. සහ මම මෙතන තේ හැඳි දෙකක් පාවිච්චි කරා. ඔයාට ටිකක් අර ලිසන ගතිය වගේ එනවා නම් ඒකට කැමති නැත්නම් ඔයාට තේ හැඳක් එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට මේ එකතු කරගන්නේ ලෙමන් ගෙඩියකින් පෑයක්. ලෙමන් ඔයාගේ ගෙදර නැත්තම් ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන දෙහි උනත් මේකට පාවිච්චි කරන්න. හැබැයි මතක තියාගන්න ලෙමන් ගෙඩිය හරි ඔයා පාවිච්චි කරන ලයිම් ගෙඩිය හරි මේ විදිහට යුෂ මිරික ගත්තට පස්සේ මේකේ ලෙල්ල විසි කරන්න එපා. ලෙල්ල හොඳට හීනියට කපලා අපි මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. අපිට වෙන කිසිම ඉන්ග්‍රීඩියන්ට් එකක් ඕන වෙන්නේ නැහැ මේ මිශ්‍රණය සුවඳ ගන්න. ඔයා මේ විදිහට තෙහිලි ටික එකතු කරා නම් හොඳටම ඇති. මෙන්න මේ දේවල් ටික විතරයි අපිට ඕන වෙන්නේ. එකතු කරගත්ත ಜಾති ටික හොඳට අපි මෙන්න මේ විදිහට කලවම් කරගෙන මම මේකට එකතු කරගන්නවා උණු වතුර මිලිලීටර් 500ක් විතර. උණු වතුර කියන්නේ නටවපු ගමම්ම එපා. ටිකක් වෙලා තියලා ඔයා මේකට එකතු කරන්න. ඊට පස්සේ පැය කාලක් විනාඩි 20ක් විතර මේ මිශ්‍රණය හොඳින් වහලා තියාගන්න ඕනේ. වහලා තියාගත්තට පස්සේ මම යනවා මගේ සාලෙට ආයෙමත් ගිහිල්ලා මම අද කිව්වනේ මම ඩීප් ක්ලීන් කරගන්නවා කියලා. හොඳට පුටු යට සෙටි යට තියෙන කුණු දූවිලි හොඳින් පිහලා මුලින්ම හොඳට ගේ අතුගා ගන්නවා. මුලින්ම කරන්නේ අපි හොඳින් ගේ පිරිසිදු කරගන්න එක කුණු දූවිලි ගසලා. ඊට පස්සේ මම කරන්නේ සාමාන්‍ය වතුරෙන් මොප් බාස්කට් එකට සාමාන්‍ය වතුර එකතු කරලා එක සැරයක් අර හොඳින් කුණු දූවිලි අතු ගාලා අයින් කරපු ටයිල් ටික හොඳට එකපාරක් මොප් කරගන්නවා. දැන් අපි මේ සාමාන්‍ය වතුරින් මේක මොප් කරගන්නේ. හැබැයි මෙන්න මේ වෙලාවේ අපි ওই තියෙන තද කුණු පැල්ලන් එහෙම ඉවත් වෙලා යන්නේ නැහැ. නමුත් අපි අද ඩීප් ක්ලීන් කරන නිසා තමයි මුලින්ම පොළව හොඳින් අතු ගාලා ඊළඟට සාමාන්‍ය වතුරෙන් මොප් කරන්නේ. දැන් මේ විනාඩි 25කට විතර වගේ පස්සේ අපේ මිශ්‍රණය දැන් හරි සෙට් වෙලා තියෙන්නේ. හරිම සුවඳයි මේ මිශ්‍රණය මේ වෙලාවට. මම මේක මෙන්න මේ විදිහේ පොළවට ඉහ ගන්න පුළුවන් භාජනයකට එකතු කරගන්නයි යන්නේ. ඉතින් ඔයාට මේ වගේ භාජනයක් නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට මම කියලා දීලා තියෙනවා බීම බෝතල් වලට උනත් මේ මිශ්‍රණය එකතු කරලා මූඩිය උඩින් සිදුරු කරලා පොළවට එකතු කරගන්න ක්‍රම මගේ වීඩියෝ වල තියෙනවා. ඔයාට ගිහින් බලන්න පුළුවන්. ඉතින් අද මම මේ භාජනයට එකතු කරගෙන මෙන්න මේ විදිහට මූඩිය තද කරලා දැන් අපි පොළවට එකතු කරගන්නයි යන්නේ. මේ අපි හදාගත්ත මිශ්‍රණය හරිම සුවඳයි. කිසිම කෙමිකල් එකක් අපි එකතු කරේ නෑ. 100%ක්ම පරිසර හිතකාමී දේවල් තමයි අපි මෙතෙන්දී පාවිච්චි කරේ. දැන් ඊළඟට අපි හදාගත්ත මිශ්‍රණය මෙන්න මේ වගේ පොළවට හොඳින් ඉහ ගන්න ඕනේ. ඉතින් ඔයා ටිකක් වැඩිපුර ඩිෂ් වොෂ් ලික්විඩ් එකතු කරා නම් මේක ගොඩක් ඉහ ගන්න එපා. මොකද ටිකක් පෙන ගතිය එන්න පුළුවන් නිසා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් හොඳින් මේක මුළු පොළවටම ඉහ ගන්න. ඉහ ගත්තට පස්සේ අපි ඊළඟ පාර
හොඳට මේ මිශ්‍රණයෙන් නැවත වතාවක් අපේ පොළව මොප් කර ගන්නවා. ඉතින් මොප් කරනකොට ඔයාලට තේරෙනවා සාමාන්‍ය වතුරෙන් ඉවත් වුනේ නැති කුණු දූවිලි පවා හොඳින් ඉවත් වෙනවා. තද පැල්ලම් පහසුවෙන් ඉවත් වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ පොළවට හරිම ලස්සන ෂයින් එකක්, දීප්තියක් මෙන්න මේ වගේ එකතු වෙනවා. යාට බලාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම මොප් කරලා වේලා ගත්ත මගේ ටයිල් පොළව හරියටම කණ්ණාඩියකින් මූණ බලනවා වගේ හොඳටම පැහැදිලිව ෂයින් එකට තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ටයිල් ග්‍රවුට්ස් අතර තියෙන කුණු දූවිලි පවා ගොඩාක් දුරට මෙන්න මේ ක්‍රමෙන් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් බලන්න මගේ ගෙදර ටයිල් එක සුදු පාටට තියෙන නිසා මං හිතනවා ඔයාලට මේක හොඳට පේනවා ඇති කියලා. කිසිම පැල්ලමක් දූවිල්ලක් කුණු ටිකක් නැතුව හරිය ලස්සනට අපිට මේ ක්‍රමෙන් අපේ ටයිල් පොළව පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා කඩේ තියෙන මිල අධික නිෂ්පාදන වලට සල්ලි වියදම් කරන්න අවශ්‍යම නැහැ. ඇත්තටම 100%ක් මං අත්දැකීමෙන් කියන්නේ මේක ඉතාමත්ම හොඳ ක්‍රමයක් ඔයාගේ පොළොව පිරිසිදු කරගන්න. ඉතින් ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. මම හිතනවා අද ඔයාට ගොඩක් වැදගත් වුණ වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණා කියලා. ඉතින් මේ වගේ ඔයා දන්න තවත් ක්‍රම තියෙනවා නම් ඔයාට පුළුවන් පලෙහයින් අපිට කමෙන්ට් බොක්ස් එකට කමෙන්ට් එකක් දෙන්න. ඉතින් එහෙමනම් අදට ගිහින් එන්නම් අපි තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු.